shit. මට තාම තේරෙන්නේ නැහැ මේක කොහෙන් හොයාගන්නද කියලා. මට තාම තේරෙන්නේ නැහැ මන්ද. මොකෝ කේස් එක? මම ප්‍රශ්නයක් වගේ අම්මට හලෝ මචං හොඳ වෙලාවට මං ඔබ හම්බුනේ මේ මම මචං මාසෙකින් විතර ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්නවා. මට තාම හොටෙල් එකක් හම්බුනේ නැහැ මචං. හොටෙල් එකක් හොයාගන්න අයිඩියා එකක් නැහැ මචං. ඔබ දන්නවනම් මොකක් හරි අයිඩියා එකක් මට දියන්කෝ. අයියෝ ඕකටද බොරි උනේ. මම දෙන්නම් ඔයාලට සුපිරි අයිඩියා එකක්. හරිද? ටිප්ස් ටිකක් දෙන්නම් කොහොමද හරියටම හොටෙල් එකක් හොයාගන්නේ කියලා. ටිප්ස් නම්බර් 1. location is everything. ඒ කියන්නේ ඉස්සෙල්ලම ඔයා යන්නේ මොකටද කියලා ඔයා තීරණය කරන්න ඕන. ඔයා හරි නරඹුම් ස්ථාන නරඹන්න යනවා නම් ඒ ස්ථාන වලට ළඟ තැනක් හොයාගන්න ඕනේ ඔයාගේ හොටෙල් එක ඇකොමඩේෂන් එක විදියට. එතකොට ඒ හොයාගන්න තැන පොදු ප්‍රවාහන සේවාව තියෙනවද? ඔයාට රෙස්ටොරන්ට් එකක් ළඟ තියෙනවද? අන්න ඒ ෆැසිලිටිස් තියෙනවද කියලා ඔයා හොයාගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා සංචාරක ස්ථාන නරඹන්න නැතුව නිස්කලංකව කාලය ගත කරන්න යනවා නම් ඔයා හොයාගන්න ඕනේ අර වගේ තැනක් නෙමෙයි. ඔයා හොයාගන්න ඕනේ නිස්කලංක පරිසරයක තියෙන හොටෙල් එකක්. එහෙම නැත්නම් බීච් එකක් අයිනේ ලස්සන ශබ්ද නැති තැනක් තමයි ඔයා හොයාගන්න ඕනේ. ටිප්ස් නම්බර් 2. know your budget. ඒ කියන්නේ ඔයාගේ බජට් එක ඔයා කලින් දැනගෙන ඉන්න ඕනේ. කලින් ප්ලෑන් කරන්න කලින් ඔයාගේ බජට් එකෙන් වැඩිපුර මුදලක් ඔයා ඉන්න තැනට. එහෙම නැත්නම් ඔයාගේ හොටෙල් එකට ඔයා තෝරගන්න හොටෙල් එකට යොදාගත්තොත් ඔයාට ආරක්ෂිත, පිරිසිදු, වඩාත් සුවපහසු හොටෙල් කාමරයක් ඔයාට හොයාගන්න පුළුවන්. ඔයාගේ බජට් එකට සරිලන ඔයාට ගැලපෙන හොටෙල් එකක් හොයාගන්න ඕනි නම් ඔයා TripAdvisor, booking.com, Agoda වැනි වෙබ්සයිට් යූස් කරලා ඔයාට ලස්සන, ඔයාට පිරිසිදු ආරක්ෂිත හොටෙල් එකක් හොයාගන්න පුළුවන්. Tips number 3. Don't ignore the facilities. ඔයා හරියටම දැනගන්න ඕනේ ඔයාට මොනවද ඕනේ facilities කියලා. ඔයාට Wi-Fi ඕනිද? ඔයාට breakfast එක ඕනිද? එතකොට ඔයාට තව මොනවද ඕනි කියලා ඔයා හොටෙල් එකක් book කරන්න කලින් ඒ හොටෙල් එකේ facilities ගැන දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් ඔයාට හරියන හොටෙල් එක හොයාගන්න. Tips number 4. Read recent review. ඔයා අනිවාර්යෙන් ඔයා ගන්න හොටෙල් එක ඔයා book කරන්න යන හොටෙල් එකේ මාස 3ක් 6ක් අතර reviews check කරන්න ඕනේ. ඔයා තරුවෙක් දිහා විතරක් බලලා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා ගිහින් තියෙන කස්ටමර්ස්ලාගේ රිව්ස් ටික චෙක් කරලා බලන්න ඕනේ. ඒකේ ඉන්න කාර්ය මණ්ඩලය, ෆැසිලිටිස් වල විස්තර ඒ ඔක්කොම රිව්ස් වලින් දීලා ඇති. ඒවා අනිවාර්යෙන් කියවන්න ඕනේ. කියවන්නේ නැතුව ඔයා තරු දිහා විතර බලලා බුක් කරන්න යන්න එපා හොටෙල් එක. ටිප්ස් නම්බර් 5. check safety and surrounding. අනිවාර්යෙන්ම ඔයා යන තැන, ඔයා හොටෙල් එක බුක් කරන තැන සේෆ්ටි එක ගැන අනිවාර්යෙන්ම බලන්න. ඒ කියන්නේ ඔයාගේ හොටෙල් එක වටපිටාව ගැන සේෆ්ටි එක තියෙනවද? ඒ ඔක්කොම ගැන අනිවාර්යෙන් යන්න කලින් බලන්න ඕනේ. රිව්ස් විතරක් බැලුවට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒක බැලුවා කියලා එතනට ගියාට පස්සේ ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා යන්න කලින් අනිවාර්යෙන්ම පොඩ්ඩක් වටපිටාව ගැන හොයලා බලන්න ඕනේ. ඔය ටිප්ස් ටික ඔයා අනිවාර්යෙන් ෆලෝ කරන්න. ඔයාට ලබන මාසයට කලින් යන්න කලින් ඔයාට හොඳ හොටෙල් එකක් හොයාගන්න අනිවාර්යෙන්ම පුළුවන්. ෂා මරු බං. උඹ කිව්වා වගේ ওই ටික අනිවාර්යෙන් මම ෆලෝ කරනවා මචං.